Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකෙන් අපි ගෙනාවේ රසම රස කොරියන් රාමෙන් එකක් හදන vlog එකක්. ඉතින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපි රාමෙන් පැකට් 3ක් විතර තමයි ගත්තේ මදි වෙයි කියලා. පැකට් 3ම කඩලා අපි ඉස්සෙල්ලාම උණු වතුරයකට දාගන්නවා නූඩල්ස් එක හදාගන්න. ඔහොම දානකොට නූඩල්ස් එක චුට්ටක් කඩලා දාගන්න ඕනේ. නැත්නම් අර කනකොට එහෙම කටේ ගෑවෙද්දි ගොඩක් දැවිල්ල ගන්නවා. කඩලා දාන්න. නූඩල්ස් එක හොඳට මෙහෙම තැම්බුණාට පස්සේ අපි ඒකේ වතුර ටික අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ නූඩල්ස් පැකට් එකේ තිබ්බ මෙන්න මේ රසකාර පැකට් ටික හොඳට නූඩල්ස් එකට දාගන්න ඕනේ. මෙන්න මේ චූටි පැකට් එකේ තමයි guys ගොඩක්ම සැර තියෙන්නේ. ඒකෙන් තමයි නූඩල්ස් එක ගොඩක් සැර වෙන්නේ. අපි මේ පැකට් තුනම නූඩල්ස් එකට දාගත්තා. ඇත්තට ගොඩක් සැරයි. නූඩල්ස් එක හොඳට මෙහෙම කලවම් කරලා ඒකේ අර වතුර ගතිය තියෙනවනේ ඒක ටිකක් හිඳෙන්න අපි ලිපෙන් තියනවා මේ වතුර ටික හිඳෙන්න. බලන්න දැන් නූඩල්ස් එක රසම රස සැර පාටට තමයි තියෙන්නේ. දැන් මේ අපි දෙන්න කල්පනා කරන්නේ මේක අපි දෙන්නට කන්න පුළුවන් වේද කියලා. දැන් නම් නූඩල්ස් එක හදලා ඉවරයි. දැන් අපි දෙන්න මේක බෙදා ගන්න යන්නේ. දැන් අපි නූඩල්ස් එක හදලා ඉවරයි. දැන් අපි කන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මගේ නූඩල්ස් එක, මේ තියෙන්නේ යාගේ නූඩල්ස් එක. දැවිලා යන නිසා අපි කෝකටත් කියලා කිරි පැකට් දෙකකුත් ගත්තා. හැබැයි ඒක ගත්තු එක ඇත්තටම වටිනවා. ඇත්තට මේක ගොඩක් සැරයි ඒ වගේම ගොඩක් රසයි. ඉතින් හැමතිස්සෙම මේවා කන්නත් හොඳ නැහැ. ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. ඔන්න දැන් මෙයා ඉස්සෙල්ලාම කන්න හදන්නේ. ඇත්තට මේක මාර සැරයි. ඒ වුණාට අපි දෙන්න ඒක කොහොම හරි කාලා ඉවර කරා. ඇත්තට රසට තිබ්බා. සැර කන්න පුරුදු කෙනෙක්ට නම් හොඳයි ඉතින්. අපි දෙන්න නම් සැර කන හින්දා ප්‍රශ්නයක් උනේ නැහැ. අපේ vlog එක මෙතනින් ඉවර කරන් තමයි යන්නේ.
ඉතින් ඔයාලට වලොග් බලන්න නම් මගේ channel එක subscribe කරලා තියන්න. ඉස්සරහට තවත් වීඩියෝස් වලින් හම්බෙමු. එහෙනම් හැමෝම සතුටින් ඉන්න.